දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කෙරුණා. වගාවන් ආරක්ෂා කර ගැනීම සහ මස් පිණිස ඕරන් දඩයම් කිරීමේ අරමුණින් 2025 වසරේ ජනවාරි 26 කඳවුර තුල ස්ථානයක විදුලි කම්බියක් ඇටවීමට පියවරගත් බවයි. පැය කිහිපයකට පසුව එම ස්ථානයට ගොස් බැලීමේදී විදුලි කම්බියෙහි පැටලී කඳවුරේ සෙබළෙකු බිම වැටී සිටිනු දුටු බවත් සෝදිසි කිරීමේදී ඔහු මිය ගොස් ඇති බව තහවුරු බවත් ඔවුන් පවසා තිබෙනවා. පසුව මෘතදේහය කැලෑබද ප්‍රදේශයකට ගෙන ගොස් තමා මියගිය සෙබලාගේ ජංගම දුරකථනය හා විදුලිය ඇද තිබූ කම්බිරෝල අසල පිහිටි වැවකට දැමූ බවටද ඔවුන් පාපොච්චාරණය කර තිබුණා. 25/1/25 8:09ට කතා කරලා හෙට උදේ එනවා කියලා සල්ලි දාන්නකෝ යාත්තේ සල්ලි තිබුණේ නැහැ. මං එන්න සල්ලි දුන්නා. එදා දවසේ ෆෝන් එක වැඩ කරේ නැහැ මහත්තයාගේ. ඊට පස්සේ කතා කරලා යාළුවෙක් කරා තමයි දැනගත්ත මහත්තයා කැම්ප් එකේ නැහැ කියලා. දවස් කීපයකට පස්සේ නාදුන පොලිසියක් තියෙනවා කියලා අපිට දැනුම් දුන්නා. කුට්ටිකල කඳවුරේ. ඊට පස්සේ පහවදා උදේ අපි ඇම්බිලිපිටිය රෝහලට 6 වෙනකොට ගියා. ඉස්පිතාලෙට ගිහිල්ලා බැලුවම මගේ පුතාගේ උඹඩිය